හිතවතුනි අද අපි කතා කරන්න යන්නේ ලෝකේ දැවැන්තම සමාගමක් වෙන Google ඇතුළු වෙන ලොකු පෙරලියක් ගැන. හිතන්නකෝ Google එයාගලගේ සේවකයන්ට දෙන ඔප්ෂන් දෙකක්. ඒ කියන්නේ AI කෘත්‍රිම බුද්ධිය වෙනුවෙන් මේගොල්ලන්ගේ මනසින් වැඩ කරන එක. නැත්නම් අයින් වෙලා යන්න. මේ කතාව පටන් ගන්නේ Google එකේ අභ්‍යන්තර ඊමේල් එකක තිබුණු වාක්‍යයකින්. ඒකේ තිබ්බේ මෙහෙමයි. වේගය විදුලියක් වගේ වෙන්නයි යන්නේ. මේකෙන් කියන දේ පැහැදිලිනේ. ඉස්සරහට එන්නේ ඉතාමත් වේගවත් තීරණාත්මක කාලයක් කියන එක. මෙන්න මේ අපි කියන කතාව පොඩ්ඩක් හිතේම අවා ගන්නකෝ. Google එකේ ඉංජිනේර කෙනෙක් උදෙන්ම ඔෆිස් ඇවිල්ලා එයාගේ ඊමේල් එක ඕපන් කරනවා. ඒකේ තියෙන පණිවිඩය හරිම සරලයි. ඒ අය වෙනුවෙන් ඔයාගේ උපරිමය දෙන්න. එහෙම බැරිනම් මෙන්න වන්දි මුදලක්. මේක බැලූ බැල්මට ෆිල්ම් එකක සීන් එකක් වගේ අපිට පෙනුණා. මේක තමයි ඇත්තටම වෙන්න යන දේ. හැබැයි නිල වශයෙන් ගත්තාම මේකට කියන්නේ ස්වේච්ඡාවෙන් නිවත් වීමේ වැඩසටහනක් කියලා. ඒ කියන්නේ මේක කාටවත් බලෙන් අයින් වෙන්න කියන එකක් නෙමෙයි. සොලියුෂන්ස් ටීම්, සේල්ස් වගේ අය තමයි මේකෙන් ඉවත් කරලා තියෙන්නේ. මොකද කෙලින්ම පාරිභෝගිකයෝ එක්ක මූණට මූණලා වැඩ කරන අය ඉවත් කරොත් මේක සමාගමට කෙලින්ම බලපානවා. ඉතින් ඒ අවදානම් ගන්න ඒගොල්ලෝ ලෑස්ති නැහැ. එතකොට කීයක් විතර ලැබෙනවද? අපි බලමුකෝ. පහුගිය අවුරුද්දේ දත්ත දිහා බලුවොත් අඩුම ගානේ සති 14ක පඩියක් ඒගොල්ලන්ට හම්බෙනවා. ඊට අමතරව වැඩ කරපු හැම අවුරුද්දකම තව සතියක පඩියක්. උදාහරණයක් විදිහට ගත්තොත් අවුරුදු 10ක් Google එකේ වැඩ කරන එක්කෙනෙක්ට එයාට සති 24ක පඩියක් දෙනවා. ඒ කියන්නේ ඉතින් මාස 6ක පඩිය අතට අරන් ගෙදර යන්න පුළුවන්. ඒක පොඩි ගාණක් නෙමෙයි. හරි. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඇයි කෙලින්ම මිනිස්සු එකපාරට අයින් කරන්නේ නැතුව මෙච්චර සල්ලි දීලා කැමතිනම් විතරක් යන්න කියන්නේ කියලා. Google එකේ මේකේ පිටිපස්සේ තියෙන ඇත්තම ගේම් එක මොකද්ද? හේතුව තේරුම් ගන්න නම් අපි මෙන්න මේ ක්‍රම දෙක සංසන්දනය කරලා බලන්න ඕනේ. බලෙන් අයින් කරනවට වඩා කැමැත්තෙන් යන්න දෙන එක සමාගමකට ගොඩක්ම වාසි. එකක් නීතිමය ප්‍රශ්න අඩුයි. නඩු ඇටීමේ සම්භාවිතාවය ගොඩක්ම අඩු වෙනවා. දෙක මාධ්‍ය වලින් ලොකු ඍණාත්මක ප්‍රතිචාරයක් ඒ කම්පැනි වලට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ලොකු සාධ්‍යයක් බද්ධයක් නැතුව නිශ්ශබ්දවම තමන්ගේ ආයතනයේ සේවක සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන්. මේක හරියට බුල්ඩෝසරේ එන්න කලින් කරන සුහදශීලී තට්ටුවක් වගේ දෙයක්. ඒ කියන්නේ ලොකු බුල්ඩෝසරයක් ඇවිල්ලා ඔක්කොම කඩලා දාන්න කලින් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා දොරට තට්ටුවක් දානවා වගේ පුංචිම පුංචි කතාවක් තමයි මේක. මේ ස්වේච්ඡාවෙන් යන්න දෙනවා කියන එක ඉස්සරහට එන ලොකු රැකියා කප්පාදුවක පෙර නිමිත්තක්. ඔයා දැන් වැඩ කරනවා ඇතිනේ ආයතනයක. පොඩ්ඩක් හිතන්නකෝ ඔයාට පළනොකිය පලා බෙදෙන කතාව. යන්න කියලා කියන්නේ. හැබැයි යන්න කියලා මැනේජ්මන්ට් එකෙන් කියනවා. ওই කතාවම තමයි මේකටත් ඈඳලා ගන්න ඕනේ. මේ කතාව Google එකටම සීමා වෙන්නේ නැහැ. ඇමරිකානු රැකියා 54000ක්. AI හින්දා නැති වෙලා ගිහිල්ලා කියලා තමයි වාර්තා වලින් අපට පේන්නේ. මේක තනි සිදුවීමක් නෙමෙයි. මුළු කර්මාන්තය පුරාම සිදුවෙන ලොකු රැල්ලක්. මේ රැල්ලට අහුවෙලා ඉන්නේ Google විතරක් නෙමෙයි. බලන්න Amazon රැකියා දහස් ගණනක්ම කප්පාදු කරලා. HP ඒකත් කප්පාදු කරලා මිනිස්සුන්ගේ රැකියා. භාෂා ඉගෙන ගන්න ඇප් එකක් වෙන Duolingo මේගොල්ලන්ගේ පිරිස අයින් කළා ඒක AI වලට බාර දීලා. Salesforce එකේ CEO විවෘතවම කිව්වා AI නිසා සේවක අවශ්‍යතාවය අඩු වුණා කියලා. හැබැයි පණිවිඩය නම් හරිම සරලයි. AI ඇවිල්ලා මිනිස්සුන්ගේ රස්සාව උදුර ගන්නවා. හැබැයි ඇත්තටම වෙන්නේ මේකද? සමහර ආර්ථික විද්‍යාඥයෝ නම් මේකට එකඟ නැහැ. මේගොල්ලෝ මේක ප්‍රශ්න කරනවා. අපිත් ඒ වගේම ප්‍රශ්න කරනවා. AI ඇවිල්ලා මිනිස්සුන්ගේ රැකියාව නැති කරනවා කියන කතාව පිටුපස්සේ අපට පේන්නේ නැති මොකක් හරි සත්‍යයක් තියෙනවද? මෙන්න බලන්නකෝ මේ පරතරය ප්‍රධාන පෙළේ පර්යේෂණ ආයතනයක් කියන විදිහට. ඇමරිකාවේ AI වලින් පරිපූර්ණ වෙන්නේ ප්‍රතිශතයක් විදිහට 6ක් විතරයි. 60කුත් නෙමෙයි 30කුත් නෙමෙයි. යන්තම් 6ක් විතරයි. එහෙනම් කොහොමද මෙච්චර රැකියා කප්පාදු රැල්ලකට AI වග කියන්නේ? මෙන්න මේකට තමයි විශේෂඥයෝ අලුත් නමක් දීලා තියෙන්නේ. ඒකට කියන්නේ AI washing. AI සේදීම. මේක හරියට තමන්ගේ වැරදි ටික AI පාවිච්චි කරලා හොදලා දානවා වගේ වැඩක්. හිතන්නකෝ සමාගමක් ඕනෑවට වැඩිය සේවකයෝ බඳව ගන්නවා. ඉතින් මේක හින්දා වියදම් පාලනය කරගන්න බෑ. ඉතින් සමාගමට මොකක්ද තියෙන ඔප්ෂන් එක? සේවකයෝ අයින් කරගන්න ඕනේ.
වැඩි සේවකයෝ සංඛ්‍යාව. හැබැයි මේකට ඇත්ත හේතුව කියන්නේ නැහැ. ඒ වෙනුවට සමාගම් කියන්නේ අපි AI හින්දා කාර්යක්ෂම වෙනවා. ඒක තමයි සේවකයෝ අයින් කිරීමේ හේතුව කියලා. ඒක අනාගතවාදී කතාවක්. ඇත්ත හේතුව වහගන්න හොඳම හොඳ ආවරණයක්. ආයෝජකයන් පැත්තෙන් හිතන්නකෝ. අපි AI හින්දා රැකියා නැති කරනවා කියනවට වඩා AI හින්දා නවෝත්පාදනය වැඩි කරනවා වගේ කතාවක්. ඒක ඇත්තටම කොච්චර හොඳ කතාවක්ද? අපට වැරදුනා. අපි ඕනෑවට වඩා සේවකයෝ ගත්ත කිව්වොත් ආයෝජකයෝ නිකම්ම කලබලයට පත් වෙනවා. ඉතින් AI කියන්නේ මේ වෙලාවේ නියම දුර්වලතා. ඒ කියන්නේ සමාගමක නියම දුර්වලතා වහගන්න නියම නමක් වෙලා තියෙනවා. ඉතින් හැම දෙයකින්ම අපට පෙන්නේ එකදිය. මේක නිකන් රැකියා කප්පාදුවක් විතරක් නෙමෙයි. තාක්ෂණ කර්මාන්තයේ ලොකුම ලොකු වෙනසක්. අපි දැන් යන්නේ මේ කතාවේ වැදගත්ම කොටසට. අපිට මතකයිනේ කාලයක් තිස්සේ Google කියපුවාම අපිට තිබ්බේ එකම එක සිහිනයක්. නොමිලේ කෑම, ඕනේ වෙලාවක වැඩ කරන්න නිදහස, සුපිරි දේවල් හදන්න හැකියාව. ඒ නිදහස සහ මුල්‍යමය පසුබිම. ඒක තමයි Google Dream එක. හැබැයි අද පණිවිඩය සම්පූර්ණයෙන්ම වෙනස්. වේගෙන් දුවන්න. AI ගැන විතරක් හිතන්න. බැරි නම් අයින් වෙලා යන්න. ඒ සිහිනේ ඉවරයි. මෙන්න මේක තමයි මේ හැම දෙයකම අවසාන සාරාංශය. තාක්ෂණික දැවැන්ත සමාගම් වල තිබ්බ ඒ සුව පහසු සුරක්ෂිත යුගය ඉවරටම ඉවරයි. ඒක ඉතිහාසයට එකතු වෙලා. අපි දැන් ඉන්නේ පැවැත්ම සඳහා කරන සියුම් සටනක. මේ AI කියන්නේ මැරතන් එකක් නෙමෙයි මීටර 100 දිවීමේ තරගයක්. ඒ කියන්නේ Google එකට හිමින් ගිහිල්ලා දිනන්න බෑ. අවසානයේදී අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ ප්‍රශ්නේ. Google එක කරන්නේ ඇත්තම මොකද්ද? මේක තමන්ගේ ව්‍යාපාරය කරපු වැරදි වහගන්න කරන සේදීමක්ද? එහෙනම් මේ AI යුගයේ පවතින්න නම් කරන්න ඕනේ වේදනාත්මක උනත් අතිශය ව්‍යුහාත්මක වෙනසක්ද? මේක නිකම් PR ගේමක්ද? නැත්නම් පැවැත්ම සටනක්ද? මේ ප්‍රශ්නේ වාම හිතලා කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්නකෝ. එහෙනම් knowledge විතාර අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න.